හෙලෝ යාළුවනේ ඔන්න ගොඩක් දවසකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල තියෙන රස්නයත් එක්ක මූණේ තෙල් වගේ හිටලා නේද? ඒ වගේම මූණ අවුවට පිච්චිලා කළු වෙලා කැත වෙලා ගිහින් නේද? ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ මූණේ තෙල් ගතිය පාලනය කරගෙන ලස්සනට තියාගන්න පුළුවන් රහස් වට්ටෝරුවක් ගැන. Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඔන්න අපිට පළවෙනියටම ඕනේ වෙන්නේ oats. මේක හදන්න අපිට oats මේස හැඳි දෙකක් ඕනේ වෙනවා. oats මේස හැඳි දෙකක් අරගෙන කැමති නම් වංගෙඩිය දාලා කොටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් blend කරගන්න පුළුවන්. ඔන්න මම දැන් හදන්නේ blend කරගන්න. ඉතින් මේ oats වලට පුළුවන් ඔයාගේ මූණේ තියෙන කුණු දූවිලි ඔක්කොම උරා ගන්න. හරි අපි දැන් oats ටික කුඩු කරගෙන ඉවරයි. මෙන්න මේ වගේ හිටින්න කුඩු කරගන්න ඕනේ. දැන් මම කුඩු කරගත්ත oats ටික වෙනම පීරිසියකට දාගන්නවා. oats වලට පුළුවන් සමය සිදුරු වල තියෙන තෙල් ගතිය උරා ගන්න. ඒ වගේම තමයි black heads white head ඇති වෙන්න තියෙන ඉඩකඩ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට පැක් එක හදන්න කොමාරිකා කෑල්ලක් ඕනේ වෙනවා. අපි මෙන්න මේ විදිහට මේක සූරලා අරගන්න ඕන. මේ කොමාරිකා ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මම හැමදාම වීඩියෝ වල කියනවා. නමුත් අදත් කියන්නම්. මේකේ කහපාට කොටසක් තියෙනවනේ ජෙල් එකක් වගේ. ඒක යනකම් අපි මේක උණු වතුරේ දාලා තියලා තමයි අරගන්න ඕන. කොමාරිකා කියලා කියන්නේ සමසිසිල් කරන හොඳම රහස. ඒ වගේම තමයි කුරුලා ඇතිවීම හොඳටම පාලනය කරන්නේ කොමාරිකා වලින්. ඉතින් මේ වගේ සමයේ තෙතමනේ රැක ගන්න නිසා අපි පැක් එක දැම්මට පස්සේ මූණ වේලෙන්නේ නැහැ. හොඳටම soft වෙනවා. ඊළඟට අපි මේකට යොදා ගන්න අමුද්‍රව්‍යය තමයි කිරි කියලා කියන්නේ. කිරි වල තියෙන ලැක්ටික් ඇසිඩ් වලින් තමයි අපේ හම පිරිසිදු කරන්නේ. විශේෂයෙන්ම ඔබට පිච්චිලා ඩැමේජ් වෙලා තියෙන හම යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව, ලස්සන පැහැයක් ලබා දීමේ හැකියාව මේ කිරි වලට තියෙනවා. ඊළඟට අපිට ඕනේ වෙනවා fresh milk. fresh milk නැත්තම් විතරක් ගෙදර තියෙන කිරිපිටි මේස හැඳි දෙකක් වතුරට දිය කරලා අරගන්න පුළුවන්. දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕන. පේස්ට් එකක් වගේ නිකන් හරියට නිකන් අයිස්ක්‍රීම් වගේ තමයි පේන්නේ. ඔන්න දැන් නම් පැක් එක රෙඩි. හැබැයි මේක ගන්න කලින් ඔයාලට චූටි වැඩක් තියෙනවා. ඔයාගේ කන පිටිපස්සේ චුට්ටක් මේක ඉස්සෙල්ලාම ගාලා බලන්න. ඔයාට ඇලර්ජික් වෙනවද නැද්ද කියලා දැනගන්න. කිසිම ගැටලුවක් නැත්නම් ඔයාට පුළුවන් මේක ආලේප කරන්න. අපිට මේ පැක් එක මූණේ වගේම බෙල්ලෙත් ආලේප කරන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක් යනකම් ඉඳලා පිරිසිදු වතුරෙන් මූණ හොද ගන්න ඕනේ. ඒ මූණ හොදනකොට රවුම් අතට ස්ක්‍රබ් කරන ගමන් තමයි හොදන්න ඕන. අනිවාර්යයෙන්ම සතියට දවස් දෙකක් මේ පැක් එක ආලේප කරන්න මතක තියාගන්න ඕනේ. එතකොට තමයි ඔයාට හොඳම රිසල්ට් අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන පාරම්පරික රහස් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පුංචි bell icon එකත් click කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.